ඔබ අප නොදුටු සිංහල ගැමි සංස්කෘතියේ අපූර්වත්වයන් මනා කොට සොයා ඒ පිළිබඳව අප වෙත ඉදිරිපත් කරන්නට යෙදුණු මෙහි කර්තෘවරයාණන් වන ඩී.පී. වික්‍රමසිංහයන්ට අපගේ හද පිරිප්‍රණාමය පුද කර සිටිමු. එන්න අප සමග කියමු මෙසේ. මග දිගට ජනකතා 10 වන දිග හැරුම දුටුගැමුණු රජතුමාගේ මරණය. රුවන්වැලි මහා සෑයේ වැඩ නිමවන්නට පෙරම දුටුගැමුණු රජතුමා මාරාන්තික රෝගයකින් පෙළෙනු ලදුව තමාගෙන් පසු රාජ්‍ය සඳහා මරණුවන් කැඳවා යැවූ බව ඉතිහාසයේ සඳහන් වේ. මරණය සිද්ධ වූ ස්ථානයත් මරණයට පෙර රජකී කරුණොත් වැඩ සිටි මහා සංඝයා ගැනත් ඒ අවස්ථාවේ සිදු වූ සිද්ධි ගැනත් දීර්ඝ විස්තරයක් මහා වංශයේ ඇත්තේය. තූප වංශාදී වෙනත් පොත්වලද ඇත්තේය. නමුත් මරණයට හේතු වූ රෝගය ගැනවත් කළ විදහිතකම් ගැනවත් කිසිම තොරතුරක් ඒ එක පොතකවත් සඳහන් වී නැත. මරණය ගැනම පරිච්ඡේදයක් වෙන් කළ මහා වංශ කතුතුමාණන් වහන්සේ රෝගය පිළිබඳව පේළි 2-3ක්වත් නොයදුවේ කුමක් නිසාද යනු විමතියට යුත්තකි. ඒ සඳහන් නොකළ යුතු රෝගයක් විය යුතුයි. නැත්නම් සඳහන් නොකළ යුතු කරුණක් අනුව සිදු වූ රෝගයක් විය හැකිය. ඒ මරණය පිළිබඳ මුඛ පරම්පරාගතව පහත දක්වන ජනකතා සම්පූර්ණයෙන් අසත්‍යයක් යයි බැහැර කිරීමටද නොහැක. දුටුගැමුණු රජුගේ බිසව ගැනද මහා වංශාදී ඉතිහාස කර්තෘවරු නිශ්ශබ්ද වූහ. ගැමුණු කුමාරයා පී රජුගෙන් බේරීම සඳහා කොත්මලයට ගිය බව මහා වංශයේ සඳහන් වෙතත් කාවන්තිස්ස රජුගේ මරණින් පසු සියලු තොරතුරු දන්වා ගැමුණු කුමාරයා වෙත දූතයන් නැවූ බව මුත්කොහාට දූතයන් නැවුවේද කුමාරයා සිටියේ කොහේද යනුද සඳහන් නොවේ. මහා කවි රැපියල් තෙන්නකෝන්ගේ සිංහල වංශයෙහි පී රජුට ස්ත්‍රී ආභරණයක් යවූ බව හා කොත්මලයට පලා ගිය බව සඳහන් නොවේ. ඒ සඳහන් වන්නේ පී රජුගේ කැමැත්ත පරිදි ගිරිතබා පුරයට යවූ බවයි. එසේම පී රජුගේ මරණින් පසු ගිරිතබා පුරයට දූතයන් යවා කුමාරයා ඇමතියන් විසින් ගෙන්වා ගන්නා ලද බව එහි 858 වෙනි කවියෙන් දැක්වේ. කොත්මලේ ගමරාලගේ දුව සමදරා නමින් බවත් සඳහන්ය. ගැමුණු කුමරුට ඇය පාවා දුන් බවත් ජනකතා අනුව දැක්වේ. මේ අනුව ගැමුණු රජුගේ බිසව විය යුත්තේ ජනකතා අනුව ඇති කොත්මලේ ගමරාලගේ දුව හෝ නැතිනම් මයිරණු ගිර්ගබා රජුගේ දියණිය හෝ ඒ ප්‍රදේශයේ අන්‍ය කුමාරියකි. ගිරි අබා රජුගේ දුව බිසව වී නම් නියම ශාස්ත්‍රීය කන්‍යාවක් වූ ඇය ගැන සඳහන් කිරීමට ඉතිහාස කර්තෘන් මැලි නොවනු ඇත. එසේ නොකලේ රහසක් වශයෙන් තැබිය යුතු ගොවිකළු ස්ත්‍රියක්ම රජුගේ බිසව වූ නිසාම සිටිය හැකිද? ඒ අනුව ජනකතාවේ සඳහන් සමදරාම රජුගේ බිසව තනතුරෙහි සිටි බවද සාලිය මාතා වූයේ ඇය බවද අනුමානෙන් සිතාගත හැකිය. ඒ කෙසේ වුවත් රජුගේ අවසාන කාලයේ අහම්බෙන් සහාසිකව ලබාගත් බිසවක් පිළිබඳ ජනකතාවක් පහත දක්වම්හ. රුවන්වැලි සෑයේ නිධාන කිරීම පිණිස නාගලෝකයේ තිබූ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ සෝනත්‍ර නම් මහරහතන් වහන්සේ විසින් ගෙනෙන ලද බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ ධාතුව රුවන්වැලි සෑයේ නිධාන කළායින් පසු නාලුව වැසි නාගයෝ ධාතු වන්දනාව සඳහා නොකොඩවා පැමිණෙන්නට වූහ. නාලව රජුගේ අති ශෝභාමත් දියණියක් නිරතුරුව වාගේ හුදකලාව එහි පැමිණ එහි වන්දනා කළාය. වැඩ කරමින් තිබූ චෛත්‍ය අසල කඩුපුළු මල් තිබුණු දුටු එක් සේවකයෙක් මේ වර්ගයේ කුමක්දැයි නාලෝ තිබෙනවාය කියන කඩුපුළු මල්වත්ද මේ ගැන පරීක්ෂාකාරී වී යුතුය සිතා රාත්‍රී ආවරණ ස්ථානයක සැඟව බලා සිටියේය. මධ්‍යම රාත්‍රියේ ගත වනවත් සමගම නාග කන්‍යා පැමිණ මල් පුදා බුදුන් මැද අතුරුදහන් වූවාය. ඇගේ රූපශ්‍රිය දැක
පුදුමයට පත් වූ ඔහු වහා ගොස් දුටුගැමුණු රජුට ඒ බව දැන්වීය. ඇගේ රූපශ්‍රිය ඇසීමෙන් ශ්‍රවණ සංසර්ගයෙන් බැඳුණු රජතුමා වැඩිපුර කල්පනා නොකර රාත්‍රියේ රැක සිට ඇය අල්වාගෙන එබැයි රාජපුරුෂයන් කීප දෙනෙකුටම නියම කළේය. ඔහු සෑපළුවට ගොස් කෙලින ස්ථානයෙන් වටේට රැකගත්හ. නියමිත වේලාවට නාග කන්‍යා පැමිණියාය. ඇය මල් පුදා පසඟ පිහිටුවා මුදුන් වදුවේ සිටියදීම රැකවල සිටියෝ වහා පැන ඇය අල්වා ගත්හ. ඇයට අනතුරක් වීමට අවස්ථාවක් නොලැබින. අතින් අල්වා ගන්නා තෙක් ඇයට දැනුමක් නොවිය. මනුෂ්‍ය සංසර්ගයක් වූ පසු අතුරුදහන් වීමට නොහැකියයි කියනු ලැබේ. ඔවුහු ඇයගෙන රැගෙන රජතුමා බාර දුන්නෝය. ඇයගේ මේ රූපකාර වශී වූ රජතුමා ඇය අගබිසෝ තනතුරේ තබා ගත්තේය. මිනිස් ලොව රුවන්වැලි සෑය වැඳීමට ගියසේ ආදරණීය දියණිය නොපැමිණි බැවින් නාරජු බලවත් ශෝකයට පත්විය. ඇය සෙවීම පිණිස නාග දූතයන් කිහිප දෙනෙකු මනුෂ්‍ය වේශධාරීව මිනිස් ලොවට එවීය. ඔහු අනුරාධපුරයට පැමිණ පරීක්ෂා කරන්නේ නාග කන්‍යාව දුටුගැමුණු රජු විසින් බලහත්කාරයෙන් සිය විසෝ තනතුරේ තබා සිටින බව අනුරාධපුර වැසියන් හා කළ සාකච්ඡාවලින් දැනගන්නට ලැබුණේය. ඒ බව දැනගෙන නාලොවට ගොස් සිය නාරජුට ඒ බව සැලකලෝය. නිතර පුද සත්කාර කරමින් තමා සතුව තිබුණු සර්වඥ ධාතුන් වහන්සේලා බලෙන් රැගෙන යාමත් නිසාත් ධාතු බැඳීමට ගිය තම දූ කුමරිය සාහසිකව බිසෝ තනතුර තබා ගැනීමත් නිසා දුටුගැමුණු රජතුමා කෙරෙහි බලවත්සේ කෝපයට නාරජු උග්‍ර විෂධරණ බලවත් නාගිකුමාරව කැඳවා පුත මනුලොව දුටුගැමුණු රජු අප සන්තක වූ සර්වඥ ධාතු අප රවටා ගෙන්වා ගත්තා පමණක්ම නොව ධාතු වන්දනාට ගිය මා දියණියද සාහසිකව අල්ලා බිසෝ තනතුරේ තබාගෙන සිටියේ. ඔහුගෙන් පලිගන්නා අතුරු මට සැනසුමක් නින්දක් නැත්තේය. එබැවින් වහාහි ගොස් ඔහුට දෂ්ට කර විසෙන් ඔහු මරා මට ඇවිත් දැනුම් දෙවයි අනකලේය. නාරජුගේ නියමේ පරිදි නාග මානවකයා මනුලොව අනුරාධපුරයට පැමිණියේය. සුදුසු අවස්ථාවක් බලා ඔහු නාගවෙස් තරාගෙන රජුගේ ශ්‍රී සායරයට යට සැඟව ගත්තේය. ස්වල්ප වේලාවක් ගත විය. රජු නින්දන්නේ ඇසිතු නාග මානවකයා යහනට නැග රජුගේ කකුලට දෂ්ට කළේය. ඒ විකසම රජු ඇස ඇර බැලුව විට නාගයෙකු ශ්‍රී යහන යටට ඇදෙන දුටුවේය. රජතුමා කෑ ගැසුවේය. එවිට ගබඩා රක්නා ඒ පැමිණියේය. මගේ කකුලට නාගෙක් දෂ්ට කළේය. ඌ යහන යටට ඇදනා දුටුවේයයි පැවසීය. ගබඩා රක්නා සොයා බැලුණු නමුත් නයා එහි සිටියේ නැත. ඇසිල්ලකින් රජතුමා සිහි මෝර්ජා විය. රජමාලිගා මුළුල්ලේම මේ පැතිර ගියෙන් වාසර රක්නා වහාම රාජවේශ වෛද්‍ය කපුනාද රජතුමා කැඳවා එව දූතියක එවීය. දූතියාගේ බස් ඇසු වෛද්‍යවරයා දූත ලක්ෂණ දින වක නැකත් ආදිය ගැන බලා විෂ උග්‍ර බව දැන විෂ මෝර්චා වූවන් බහලුණු සඳහා සාධන ලද විෂ හරණ ඔරුවද වෙනත් ඖෂධ රැගෙන වහාම රාජ මාලිගාවට ගියේය. වෙදදුර රජු පරීක්ෂා කර විෂ ඔරුවට අවශ්‍ය බෙහෙත් රැස් කරගෙන ලෙස නියම කර රජුගේ හිස් මුදුනේ සිට නිල රාශියක් ඇල්ලුවේය. ඊළඟ රජුගේ හිස් මුදුන සැත් කටුවකින් තුවාල කොට ඔහුගෙන ආ ඖෂධ රත් බොත්තමකින් හිස තවා මුදුනේ බෙහෙත් ආලේප කළේය. ඉන්පසු සීලත් රජතුමා ඇස්සර වැළුවේය. තවත් ස්වල්ප වේලාවකින් සතක් පුරන ලද්දේය. ගත වුණේ ස්වල්ප වේලාවකින් විෂ සම්පූර්ණ පහම ගිය රජතුමා විෂහරණ ඔරුව නැගිට සිටියේය. තමා ඉදිරියේ සිටි වෛද්‍ය කපුනාද වෛද්‍යතුමා රජතුමා යහන පසක තබා තිබූ උර පරඳනාවගෙන කපුරුනාද වෛද්‍යවරයාගේ උරේ පැළඳුවේය. තම දෂ්ට කිරීම ප්‍රතිඵල දැනගන්නාතුරු නාලව නොගොස් නැවත සිට නාග මානවකයා රජු සෝපත් වූ බව දැන බලවත් කෝපයට පත්විය. ඊළඟ සතියේදී දෙවන වරටද රජුට දෂ්ට කළේය. ඒ වරද රාජ වෛද්‍යවරයා රජු සෝපත් කළේය. දැන් නාග මානවකයාගේ කෝපය නිම්හිම් නැති විය. රජු මරා දමා මිස
නැවත නාලොවට නොයමී සිටු නාග මානවකයා ඊට කුමක් කළ යුතුදයි කල්පනා කළේය. ඒ අවස්ථාවේදී ඔහුට එක් නුවණක් පහළ විය. ඖෂධ මන්ත්‍රයන්ගෙන් සුව කර නොහැකි ලෙස දෂ්ට කළ යුතු මර යෝගයක් ඒ කපුරුනාද වෛද්‍යාචාර්යතුමාගෙන් අසා දැනගත යුතු වෙයි. ඔහු ඇති වූ කල්පනාව ඒ නිසා ඔහු ඊට සුදුසු අවස්ථාවක් ලැබෙනතුරු කපුරුනාද වෛද්‍යාචාර්යතුමාගෙන් අසා දැනගත යුතු වෙයි. ඔහුට ඇති වූ කල්පනාව ඒ නිසා ඔහු ඊට සුදුසු අවස්ථාවක් ලැබෙනතුරු කපුරුනාද වෛද්‍යතුමා ගැන පරීක්ෂාකාරව සිටියේය. මරණීය නිලයක් දැනගන්නා තුරු ඔහු ඊට පසු රජතුමාට දර්ශන නොකළේය. මේ අනුව මාසයක් පමණ කල් රජතුමා ඔහුගෙන් පීඩාවක් නොලද්දේය. කපුරුනාද වෛද්‍යතුමා අනුරාධපුරයේ පදිංචිව සිටියේ රජවාසල අසලමය. නමුත් ඔහුගේ ගම නගරයෙන් ඈත පිහිටියේය. මේ කාලයේහි විදුරුතුමාට අවශ්‍ය කරුණක් සඳහා ගමට යාමට අවශ්‍ය විය. ඔහු රජතුමාගෙන් අවසර ලබාගෙන රජතුමාට නැවත නාගයෙක්ගෙන් ඉරිහැර වූහොත් කලමනා ඖෂධ හා වත් පිළිවෙත් තම ශිෂ්‍යයාට කියා දී ගමට යාමට පිටත් විය. නාග මානවකයා විදුරුතුමා නගර නැතිපව දැන ගිය පසුව පරිසරයේ සෝදිසි කර බලා එනතුරු මගරග සිටියේය. දවස් කීපයකට පසු විදුරුතුමා නගරයට ඒම සඳහා පිටත් විය. ගමන් විඩා නිසා ඔහු මඟ අසල අම්බලමකට ඇතුළු විය. මිනිස් පැසින් ඔහු අනුව පස්සෙන් නාග මානවකයාද අම්බලමකට ඇතුළු වූයෙන් ස්වල්ප වේලාවකින් දෙදෙනා අතර පිළිසඳර කතා බහක් ඇති විය. නාග මානවකයා නොදන්නා බව අඟවා ඔබ කවුරුද? ගම රට කොහෙද ඇසීය. කපුරුනාද විෂ වෛද්‍යවරයා මමය. මම මගේ ගමට ගොස් ආපසු නගරයට යන්නෙමි. ඔබ දැන හඳුනා ගන්නට ලැබුණ එක කොයිතරම් පිනක්ද? ඔබතුමා කළ වෛද්‍යකම් ගැන මම අසා ඇත්තෙමි. මේ ළඟදී රජතුමාට කීපවරක් නාගයෙකු දෂ්ට කරන ලැබුව ඔබතුමා සුවපත් කළ බව ඇසුවෙමි. ඒ අනුව ඔබ දිව්‍ය රාජ විෂ වෛද්‍යවරයෙක් නේද? අනේ සාදු. ඔබතුමා මෙනි වෛද්‍යවරයෙක් ගැන මම අසා නැත. දැක නැත. ඔබට සුව කර නොහැකි කිසිම විෂ වේගයක් ඇතේ මම නොසිතමි. මානවකයා ප්‍රකාශ කළේය. මොන බොරුවක්ද? මට තබා මේ වෙදකම වලට ප්‍රකාශ කළ ඍෂිවරයන්ටත් සුව කර නොහැකි දෂ්ට කිරීම ඇත. වෙදතුමා කීය. ඔදදුරුතුමනි අපට දැනගන්නේ මොනවද කරුණාකර කිව්වමනම? මානවකයා ඉල්ලා සිටියේය. මහරජතුමාට මරු කැඳවීම සඳහා මෙසේ අසල නද බව නොදත් පෙරතුරුතුමා හිටි අඩියේ මැරෙන දෂ්ට කිරීමද, පැය කීපයකින් මැරෙන දෂ්ට කිරීමද, දින කීපයකින් මැරෙන දෂ්ට කිරීම නැතයි නැකත් ආදී ගැන විස්තර කොට කීවේය. ඒ සාකච්ඡාව එතන නැවතුණේ. නාග මානවකයා නගරයට වන් කලෙහි ප්‍රතිදුරුතුමාගෙන් අවසරගෙන වීදියට බැස ගමන් කළේය. ඔහු ඒ දින නැකත් පැමිණෙනතුරු විමසිල්ලෙන් සිටියේය. සද්දිනකින් නුවත් මැරෙන බව ස්ථිර නොවේ දැයි සිතූ නාග මානවකයා එදින එකී වේලාවට රැක සිටි රජතුමාට දෂ්ට කළේය. රජතුමා විෂවේගයෙන් මූර්ඡා විය. කපුරුනාද වෛද්‍යවරයා දූතයෙක් යවන ලදී. හිතම දූතයාගේ ගති ලක්ෂණ බලා නකත් බලා සුසුම් ලෑවේය. රජතුමා මෙවර නම් ගලවාගත නොහැක්කේය. අප රටදෑ සාමයට වූයේ බලවත් පාඩුවක් ය සිතා සත්දිනක් දිව රැකගත හැකි බව සලකා වහාම පිටත්ව ගියේය. ඔහු යන රජතුමා සිහි මූර්ඡාවෙන් සිටියේය. වහා ක්‍රියාශීලී වූ ඔහු දන්නහම් පිළියමම කොට රජතුමා සිහි ගැනූ නමුත් විෂ වේදනාවේ පීඩා වින්දේය. මෙවර නාග දෂ්ට කර තිබෙන්නේ මට තබා විෂ වෛද්‍යකමේ ලෝඩ බිහි කළ ඍෂිවරයාටවත් සුව කර නොහැකි අන්තිමටය. ඔබ වහන්සේගේ ජීවිතය තව සද්දනකින් අවසන් වන්නේය. එබැවින් රජයටත් මහා සෑය ඉතිරි වැඩ කිරීමටත් සුදුසු පිළිවෙලක් යොදුන මැනවේ පැවසීය. මහරජතුමා විෂ වේදනා විඳින්ම වෛද්‍යවරය මම මරණයට බිය නොවෙමි. 8 වන වරටත් මා දෂ්ට කළේ වෛරානුබද්ධයෙන් පෙළ නාග රාජ්‍යක විය යුතුයි. මා විසින් විසෝතනතුරකට තබාගත් නාග මානවිකාවක් ඥාතිවරු නාගිකවරු විසින් මගේ පරිගැනීම අදහසින් මෙසේ දෂ්ට කරන්නත් පොදෙන්නට අවබෝධ වේ. රජතුමා ළඟ සිට මහත්වරයා කතා කොට වහා හැකිතරම් ඉක්මනින් මා මරණෝ තිස්ස කුමාරයා මේ කැඳවාගෙනව නියම කළේය.
තිස්ස කුමාරයා පැමිණෙන විට රාජ භාරදී කළමනා කටයුතු සංවිධානය කොට සද්දින ඇවෑමෙන් රජතුමා ස්වර්ගස්ත විය. රජතුමා මරණයට පෙර කළ කීදෑ ගැන දීර්ඝ විස්තර මහා වංශාදී පොත්වල සඳහන්ව ඇත්තේය. මේ ජනකතාවේ සත්‍යසත්‍යතාවය ගැන නිගමනයක් කරන්න හැක්ක. රජතුමාගේ මාරාන්තික අසනීප කුමක්ද යන බව රාජවංශ කතාවන්හි සඳහන් වීමද ඊට හේතුවයි. මේ කතාව විශේෂ විස්තරය කෙසේද? කපුරුනාද නම් විශේෂ වෛද්‍යවරයෙක් සිට බවට කටකතා දැත. උතුරු මැද පළාතේ ගම්වල විෂ වෙදකම් පිළිබඳ වෛද්‍ය ග්‍රන්ථ සෙවීමෙහිදී සිටි එක්තරා ගමක ලැබුණු පොතක තෙල් බේත් වට්ටවලක අවසානයේහි කපුරුනාද රාජ වෛද්‍යවරයාගේ විෂහරණ තෛලයයි සඳහන්ව තිබින. එය ඇත්ත වශයෙන්ම ජනකථා සඳහන් කපුරුනාද වෛද්‍යවරුගේ බෙහෙත් වට්ටෝරුවක්ද නොයසේනම් තෙලෙහි අගිය හුවා දැක්වීමට ඒ නම සඳහන් කළා දැයි නොදැනේ. උතුරුමැද පළාතේ කපුරුනාද නම් ඉතා ප්‍රකටය. සෑම විෂ වෛද්‍යවරයෙක්ම ඒ නම ගෞරවයෙන් සිහිපත් කරයි. මුඛ පරම්පරාව අනුවද කපුරුනාද වෛද්‍යවරයා උපන්ගම් පළාත කලාගම් පළාතේ නෑගම්පහ කෝරළේ නෑගමයයි කියති. තවත් සමහරු තවත් ගම්වල නම් කියති. ලෝවටා සැරී සමග ඉන්න අප සමග පොත් කියවන්න. අපගේ චැනලේද සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනේ ක්ලික් කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.